ආයිබෝවන්. අපි අද කතා කරන්නේ සිංහල අලුත් අවුරුද්ද එක්ක බැඳිච්ච නැකත් චාරිත්‍ර පිළිබඳව. සිංහල අලුත් අවුරුද්ද කියලා කියන්නේ හැම දිනාගේම ජීවිත අලුත් වෙන අවස්ථාවක්. අපි මේ සමරන්නේ සූර්යාගේ ගමන. සූර්යා කියලා කියන්නේ සමස්ත විශ්වයටම අතිශය වැදගත් සාධකයක්. ඔබ මම මේ සමස්ත ප්‍රජාවම සූර්යාගේ සමස්ත තත්ත්ව මතයි පවතින්නේ. අපේ ආත්මය, අපේ ප්‍රාණය, අපේ ජීවය, අපේ අස්ථි පංජරය, අපේ මොළය මේ හැම දෙයකටම කාරකයා වෙන්නේ සූර්යයා. සූර්යයා නැති ලෝකයක් ගැන අපිට හිතන්නවත් බෑ. අපේ වායුගෝලය, අපේ ජලගෝලය මේ සමස්තය සූර්යයා මතයි පවතින්නේ. ඉතින් ඒක නිසා සූර්යයා තමන්ගේ ගමන අලුත් කරන වෙලාවේ සූර්යයා මත පදනම් වෙච්ච සංස්කෘතියකට උරුමකම් කියන අපි මේ ආනන්දජනක අවස්ථාව උත්සවාකාරයෙන් සමරනවා. ඒක පෙරදිග ඥාන පද්ධතිවල හඳුන්වන විවිධ ක්‍රමෝපායයන් යටතේ අපි මේ සූර්යාගේ ගමන අනුස්මරණය කරනවා. සූර්යා අවුරුද්දක් පුරාම රාශි 12ම පහු කරගෙන යනවා. රාශියක් කියලා කියන්නේ අංශක 30ක ප්‍රමාණයක්. පෘථිවියට අවකාශයෙන් 12න් පංගුවක්. මේ රාශි මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ ආදී වශයෙන් නම් කරලා තියෙනවා. එක රාශියක් ඇතුලේ සූර්යයා මාසයකට ආසන්න කාලයක් ගත කරනවා. ඒ කියන්නේ අංශක 30ක් පහු කරන්න සූර්යාට දවස් 30ක විතර කාලයක් අවශ්‍ය වෙනවා. එතකොට රාශි 12ම පහු කරන සූර්යයා සංක්‍රාන්ති 12කට මුහුණ දෙනවා. ඒ සංක්‍රාන්ති 12ම වැදගත්. නමුත් ඒකෙනුත් අතිශය වැදගත් සංක්‍රාන්ති අවස්ථා තුනක් ගැන අපි කතා කරනවා. ඒ කටකය, වෘශ්චිකය, මීනය කියන රාශි පහු කරගෙන යන අවස්ථාව. ඒකෙනුත් මීන රාශියෙන් මේෂ රාශියට යන වෙලාව අතිශයින් වැදගත්. මොකද රාශි වලල් අලුත් කරනවා, නැකත් වලල් අලුත් කරනවා, නවාංශක වලල් අලුත් කරනවා, සමස්තය අලුත් වෙනවා. ඒකට සාපේක්ෂව ස්වභාව ධර්මයක් අලුත් වෙනවනේ. පරණ කොළ ඉවතලා, අලුත් පත්‍ර දාලා, අලුත් ගෙඩි ඇවිල්ලා, අලුත් මල් ඇවිල්ලා, සතා සීපා වුණත් බොහොම අමන්දානන්දයට පත් වෙන කාලයක් මේක. ඒක නිසා මේ වසන්ත අසිරිය අපි අපේ සංස්කෘතිවල තියෙන විවිධ හර ධර්ම යටතේ අපි උත්සවාකාරයෙන් සමරනවා. එතකොට මේ සූර්ය සංක්‍රාන්තියත් එක්ක ජ්‍යොතිෂයට අනුව නැකත් චාරිත්‍ර බද්ධ වෙලා තියෙනවා. අලුත් අවුරුද්දට නවසඳ බලන එකේ ඉඳන් අලුත් අවුරුද්ද උදාව සරණටුහන් වුණාට පස්සේ ඊළඟට වැඩ නවත්තන එක, ඊළඟට අලුතෙන් ආහාර පිසින්න ආරම්භ කරන එක, ඊට පස්සේ වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම, ආහාර අනුභවය, ඊළඟට හිස තෙල් ගෑම, ස්නානය, රැකී ආරක්ෂා සඳහා පිටත්ව යෑම, ඊළඟට පැලරෝපණය කිරීම ආදී වශයෙන් විවිධ, ඒ කියන්නේ මානවයාගේ දෛනික ජීවිතයේ සුවිශේෂී අත්‍යන්තයෙන්ම උපකාර වන අවස්ථා අපි ඒව නවත්තලා නැවතත් සූර්යයා තමන්ගේ ගමන ආරම්භ කිරීම නිසා අපිත් අපේ ගමන අලුතෙන් ආරම්භ කරනවා. අලුතෙන් පටන් ගන්න එක නැකත් වේලාවකට පටන් අරගෙන ඒකට නවම මුහුණුවරක් ලබා දෙනවා. ඒකට අලුත් බවක් ලබා දෙනවා. ඒ එහෙම කරන්නේ අපි මේ ආරම්භ වෙන වර්ෂය අතිශය සතුටින්, අතිශය සෞභාග්‍ය සම්පන්නව ගත කරන්න ඕන නිසා. සූර්යාගේ මේ සංක්‍රාන්තියට පැය 12යි මිනිත්තු 48ක් ගත වෙනවා. ඒ පැය 12යි මිනිත්තු 48න් පළවෙනි පැය 6යි මිනිත්තු 24 පුණ්‍ය කාලයේ පූර්ව කොටස හැටියට අපි හඳුන්වනවා. මේ පුණ්‍ය කාලයේ පූර්ව කොටසේ අපි සුවිශේෂී වැඩ මුකුත් කරන්නේ නැහැ. දෛනික ජීවිතයේ එදිනෙදා කටයුතු ඔක්කොම නවත්තලා අස්පස් කළා, කුණු ඉවත් කරලා, සුද්ධ පවිත්‍ර කළා, අපේ ශරීරات සුද්ධ කරගෙන අපි ආගමික කටයුතු වල නිරත වෙමින් බොහොම සාමකාමී මානසික තත්වයක් පවත්වාගෙන යමින් අලුතෙන් ආරම්භ වන තත්වයට පේ වෙනවා. ඊට පස්සේ පුණ්‍ය කාලයේ අපර කොටස. ඒ කියන්නේ ඉතුරු පැය 6යි මිනිත්තු 24ක කාලය සීළු නැකත් චාරිත්‍ර සඳහා වෙන් කර ගන්න කොටස. ආන්ගේ කාලය තුල සූර්යාගේ ගමනට සාපේක්ෂව අපි දෛනික ආහාර සකස් කර ගන්නවනේ. අලුත් අවුරුද්ද වෙනුවෙන් දෛනික ආහාර සකස් කර ගැනීම නැකතකට ආරම්භ කරනවා.
හැමදාම අපි ආහාර අනුභව කරනවනේ. ඒ අනුභව කරන ආහාර අලුත් අවුරුද්ද වෙනුවෙන් නැකතකට අනුභව කරන්න පටන් ගන්නවා. ගනුදෙනු කරනවනේ, වැඩ අල්ලනවනේ. ඒවා මේ අලුත් අවුරුද්ද නිසා අපි නැකත් වෙලාවකට ඒ හැම දෙයක්ම අලුත් කරනවා. ඇයි? නිර්විඝ්න පරිසමාප්තියක් උදෙසා. කරදර හිරිහැර බාධක ජරමර අභියෝග මේවා එහා මෙහා කරලා ආරම්භ වෙච්ච අවුරුද්ද සතුටින් ඊ타ම සාමකාමීව ඊ타ම සාර්ථකව කටයුතු කරගෙන යන්න අවස්ථාව උදා කරගන්නයි විශ්වීය ආශිර්වාදය ලබා ගන්නයි විශ්වයේ තියෙන හොඳ වෙලාවක් තෝරගෙන නැකත් වෙලාවට මේ වැඩ අලුතෙන් ආරම්භ කරනවා. ඒක නිසා මේ අලුත් අවුරුද්දත් එක්ක බැඳිච්ච නැකත් චාරිත්‍රවලට ලොකු වටිනාකමක් තියෙනවා, ලොකු පදනමක් තියෙනවා. මේවා එහාට මෙහාට කරලා මේවා නොසලකා හැරලා කටයුතු කරනවට වඩා මේ සංස්කෘතියට අනුගත වෙලා මේ වගේ ඇතුලේ තියෙන ආශිර්වාදාත්මක ශක්තිය උරාගෙන ජීවිත සාර්ථක කරගන්න උත්සාහ ගන්නවා නම් ඒක අතිශය වැදගත් කාරණාවක්. හැදෙන වැදෙන දූ දරුවන්ට සමාජයේ ඉන්න කොයි කාට වුණත් මේවා ඊටාම හොඳ සංස්කෘතික චාරිත්‍ර වාරිත්‍ර කියලා මතක තියාගන්නට හොඳයි. හොඳයි. එහෙමනම් අලුත් අවුරුද්දත් එක්ක බද්ධ වෙච්ච නැකත් චාරිත්‍ර ගැනයි අපි කතා කරේ. දැන් මේ උදා වෙන අභිනව සූර්ය වර්ෂය. එහෙම නැත්නම් මේ අලුත් අවුරුද්ද ඔබ හැම දිනාටම සෞභාග්‍ය සම්පන්න වාසනාවන්ත නිදුක් නිරෝගී සුබ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.